මචං ඒ කාලේ මගේ පවුලේ යාළු කරගත්තේ සීනි කුරුල්ලා කවලා. මචං අපි අද කියාල් දෙන්න හදන්නේ ග්‍රෑම් 250ක පිටි වලින් කොහොමද සීනි කුරුල්ලා හදන්නේ කියලා. නැතේ අඟලු මාමේ. ඔව්. මචං ඔයලා මුලින්ම මද රස්නේ වතුර කෝප්පයකට සීනි හැඳි එකමාරයි ඊස් හැඳි එකමාරයි දාලා පැත්තකින් තියනවා. ලුණු හිච්චා බටර් මේස හැඳි 2යි. ඔයනි මේව টොප් බඩු. ලොකු සුදු ඔහේ ඔය පිටිමෝලිය විනාඩි 10ක් කනා ගන්නවා. අඩෝ අඟුළු මාත්‍යා ගා පැත්තේ ගියායි මට කිව්වේවත් නෑ ඔයි. මචං මේ වහගත්ත පිටිමෝලිය විනාඩි 30ක් 35ක් විතර පිපෙන්න පැත්තකින් තියාගන්නවා. ලොකු සුදු ඔයක පිපෙනකන් සීනි මිශ්‍රය හදාගන්න. මචං මම මේ සීනි මිශ්‍රණය හදාගත්තේ වතුර හිච්චකට සීනි තේ හැඳි 2ක් දාලා. මචං මේ පිටිමෝලිය විනාඩි 35කට පස්සේ දැන් නම් টොප් එකටම පිපිලා නැතේ අඟලු මාමේ. ඔව්. මචං ඔහෙලාට පිටිගුලිය මෙන්න මේ හැඩයට තමයි හදාගන්න ඕන. තමන්ගේ ගාවට මෙහෙම ඇදලා ගන්න ගමන් පිටිපස්සෙන් උස්සන්න ඕන. ඔහෙල්ට කියන්න මචං මේ අඟුලේ මාමල ඒ කාලේ දරු පෝරුණු ආසේ ගිනි කකාලු මේව හැදුවේ නැතේ අඟුලු මාමේ. ආයිමක් කෑ ලොකු සුදු. මචං මේ සීනි කුරුල්ල සෙල්සියස් අංශක 180 විනාඩි 15ක් 20ක් විතර පුච්ච ගන්නවා. කොහොම අඟුලු මාම බඩු? টොප් බඩු.